හරි ඊට පස්සේ බලන්න ටික තුන්වෙනි ගාන තුන්වෙනියට තියෙන්නේ කාල තුවක්කු උණ්ඩයක් තිරසට අංශක 30 කෝණයකින් හැමතිස්සෙම ගාන පොඩ්ඩක් කියවලා බලන්න මොකක්ද තියෙන්නේ කාල තුවක්කු උණ්ඩයකින් තිරසට අංශක 30ක කෝණයකින් හා 100 ms ඍණ 1 ප්‍රවේගයකින් යුතුව ප්‍රක්ෂේපණය කරනු ලැබේ. හරි බලමු. ඉච්චරයි තියෙන්නේ. ඔන්න කාල තුවක්කු උණ්ඩේ තියෙනවා රවුමට ගන්නවා. තිරසට අංශක 30කින් අංශක 30 පොඩ්ඩක් වැඩි වුණා වගේ කවන්නේ. 100 ms ප්‍රවේගයක උනේ u දීලා තියෙනවා 100 ms ඍණ 1කින් ප්‍රක්ෂේපණය කරනවා කියලා. මම මේක චුට්ටක් තව ඇන්ගල් එක අඩු කරගන්න තමයි පාක්ෂිකය යන ගන්න වෙන්නේ නැහැ මේකේ වදිනෝ කියලා උට. හරි ඔන්නෝම මේක u කියන්නේ 100යි. පාක්ෂිකය විදියට එවි. ඔන්න විදියට පාක්ෂිකයක් එනවා. මේ මහොලො වටේ තමයි යා ගිහලා පතිත වෙන්නේ. ඒක වගේ තැනකදී. හරි. නමුත් චලිතේ. හරි. උණ්ඩේ ගමන් ගන්න තිරස් පරාස ගන්නවා. උණ්ඩේ ගමන් තිරස් පරාස කියලා සම්පූර්ණ තිරස් විස්ථාපනය. තිරස් විස්ථාපනය. එන්න තමයි තිරස් පරාසය. එතකොට මේ පැත්තට චලිත තිරස් චලිතය ගමු. හරි මෙහෙට එහෙටනේ දිශාව කියලා තියෙන්නේ. හරි u අනේ u මොකක්ද? u කියන්නේ මෙහෙම මේක විවේදනය කරගන්න ඕනේ. මේ අංශක 30 කාණතව මේ තියෙන්නේ. අපි ගෙලින්ම මෙහෙට මේක මේ අංශක 30 කාණතව තියෙන්නේ. හරිද? එතකොට මෙහෙට තියෙන මොකක්ද? මේ u cos theta මෙහෙට තියෙන මේ තිරස්ස තියෙන u cos theta කියන්නේ ci cos 30 ඔයාලා දන්නවා මේ sin 30 භාගයයි cos 30 මූල 3/2යි ආයි භාගයගේම තමයි cos 60 මේ cos 30ගේම තමයි sin 60 ඒ වගේම ලෝ ටික ගන්නවා tan 30යි ඔය ටික පොඩ්ඩක් දැනගෙන ඉන්න ඒ කොහොම වෙනවා ගණන් වලදී cos 30 කියලා කියන්නේ මේ මූල 3/2යි. මූල 3/2 වෙනි කරා 50 මූල 3ක් වෙනවා. දැන් මේ මූල වලින් තියාගෙන ගියොත් පස්සේ සුළු කරන්න පුළුවන් අන්තිම උත්තරේදී. right. එතකොට මෙතනදී ඒ ත්වරණයේ බිඳුවයි. මොකද ත්වරණයක් නැහැ. තිරස් පරාසය තමයි අහන්නේ. එතකොට ඔච්චරයි නේද දන්නේ. දන්න දේවල් තියෙනවා. ඒකනේ ඔච්චරයි දන්නේ. එතකොට තුනක් තියෙනවා අපෙන් අහන්නේ දෙකක් තියෙන එකක් අහනවා. එතකොට මේකෙන් විතරක් කරන්න බෑ වැඩි. මම ඊළඟට අහනවා ඒ නගින උඩින් උස අහනවා. ඒ නගින උඩින් උස ගන්න නම් අනිවාර්යෙන් සිරස්ව දාන්න ඕනේ මෙතනට උඩින් උසට. නමුත් අපි පළවෙනි එක හදාගන්න බෑ. එතකොට උඩින් උස ගන්නකොට මෙතන අපි දන්නවා උඩින් උසේදී ප්‍රවේගී බිඳුව වෙනවා. සිරස් ප්‍රවේගී බලන්න සිරස් ප්‍රවේගී මෙහෙට ආරම්භයේදී u sin 30ක් වෙනවා. මේකට උඩින් උසට ගිහිල්ලා මේක උඩින් උසට ගිහිල්ලා සිරස් ප්‍රවේගී බිඳුව වෙලා තමයි ආයි හැරලා ඉන්නේ. සිරස් වලට මෙහෙම ගියා නැවතිලා බිඳුව වෙලා තමයි ආයි හැරෙන්නේ. එතකොට උඩින් උසේදී ප්‍රවේගී බිඳුව යරේට. ඒක අපි දන්නවා. මෙහෙට බිඳුවයි මේක. උඩින් උසේදී හරියට. අලුතෙන් දාලා උඩින් උසට සාධාරණ මේකක් ගන්න පුළුවන්. හැබැයි අපි මොකද කරන්නේ? උඩින් උසට දාමුද? t කාලය අපිට මෙතනට t කාලයක් ගන්න පුළුවන් මේ සම්පූර්ණ ජලය දැම්මොත්. මෙතන මෙහෙට සම්පූර්ණ ජලය දැම්මොත් බලමු මේ තිරස් චලිතයේ පරිමෝස සිරස් චලිතයේ බලමු සිරස් චලිතයේ සම්පූර්ණ චලිතයේ සිරස් සම්පූර්ණ චලිතයේ බලමු. මොකද කියන්නේ කියන සම්පූර්ණ චලිතයේ. නේ u කියලා කියන්නේ මොකක්ද? u sin theta ci sin theta ci sin 30 අපි දන්නවා sin 30 කියලා කියන්නේ භාගයයි කියලා. එතකොට 100 වැඩි කින් භාගය කියන්නේ 50. හරි. a කියලා කියන්නේ ඍණ 10යි. උඩට නෙමෙයි. පල්ලයට ඇන්සම් ගුරුත්වය 10යි. උඩට ඍණ 10යි. මේක සම්පූර්ණ චලිතයට අපි සලකන්නේ. මෙතන ඉඳන් උඩට ගිහිල්ලා ආයෙ මෙතනට එනවා. සම්පූර්ණ චලිතේ සිරස් විස්ථාපනයක් නැහැ නේ.
මේ වෙදන්නා සිරස් විස්ථාපනේ බිඳුවයි. තිරසට විස්ථාපනයක් තියෙනවා. සිරස් චලිතය ගත්තොත් මෙහි උඩට ගියා. ආයෙතටම ඒ මට්ටමට වෙනවා. ඒ මට්ටමට ගියා සිරස් විස්ථාපනයක් නැහැ. ඒ මට්ටමටම ඇවිල්ලා. මෙතන ඉඳලා උඩට ගියා. මේ මට්ටම ඉඳලා උඩට ගියේ. ආයෙත් මේ මට්ටමට වැටෙනවා. එතකොට සිරස් විස්ථාපනේ බිඳුවයි. ඔන්න. එතකොට අපි එතනට කාලය හොයමු. මේ කාලය හිමුත් ඒ කාලේ තමයි මෙතන කාලය වෙන්නේ. ඒක ලේසි. මේකට වයිද එතකොට. මේක හොයමු. හරි. සිරස් චලිතයට මොනවද? මෙතන v තමයි නැත්තේ. v නැති එකම සමීකරණ u සමාන ut ඊතර භාගය t වර්ගය. s සිරස් විස්ථාපන බිඳුවයි u 50යි උඩට t තමයි හන්න ඕනේ. ධන භාගයයි ත්වරණය කියලා කියන්නේ ඍණ 10යි t වර්ගය. හොඳ. බිඳුව සමානයි 50යි t ඍණ වෙනවා 5යි t වර්ගය. මේක පහෙන් බෙදුවොක්කම මෙයා මෙහෙට ගෙනවා. පහෙන් බෙදුවම මෙතන 1යි මෙතන 10යි. එක මෙහෙට ගෙනවා t වර්ගය වෙනවා. t වර්ගය හරි ඍණ වෙනවා මේක. පහෙන් බෙදන්නේ. පහෙන් බෙදුවම 10යි t වෙනවා. බිඳුවයි. එතකොට මේකෙන් t එකක් ගන්නවා පිටට. t ඍණ 10යි. ඔන්න t සමානයි බිඳුව හෝ t සමානයි 10යි. ඔන්න කලින් ගානක හැදුවා වගේම t වලට අවස්ථා දෙකක් ආවා. අපි මේ විස්ථාපන බිඳුව වෙන විදිහට බැලුවේ විස්ථාපන බිඳුව වෙනවා t සමාන බිඳුවයි. හරිනේ මොනවද විස්ථාපන බිඳුව පටන් ගන්න තමයි. එතන බිඳුව ආයි සම්පූර්ණ දෙතුන් බිඳුව. මේ කාලයේ බිඳුවේ කියන පටන් ගන්න මොකද? එතනදී මේ විස්ථාපන බිඳුව මේ විස්ථාපන බිඳුව වෙන්නේ නැහැ සිරස් විස්ථාපන බිඳුව වෙනවා. සිරස් විස්ථාපන බිඳුව වෙනවා ආරම්භයේදීත් ඒ වගේම අවසානයේදීත්. මේ අවස්ථා දෙකම වෙලා තියෙනවා. නමුත් අපි හොයන්නේ මේ අවසාන අවස්ථාව. ඒ නිසා මේ t කාලය 10යි. අපි 10 කාලය තමයි මෙතනට දාන්නවා. මේක ලියන්න ඕනේ මේක අහන උත්තරයක් නෙමෙයි. එහෙනම් මෙතනදී අපි දන්නවා තිරස් චලිතයේ සම්පූර්ණ චලිතයේ t කියන එක 10යි කියලා. එහෙනම් මෙතන දාමු අපි තිරස් චලිතයට මේ පැත්තට v නැති එකක් නේ. එතනත් v නැනේ. s සමානයි ut දැන් භාගයයි t වර්ගය. එතකොට s තමයි හොයන්නේ. තිරස් විස්ථාපනේ පළවෙනි ගාන. හරි u 150යි මූල 3යි. ඔන්න t අරකින් ගත්ත එක කරන් දැන් ඒක ගන්න වෙනවා. t. එතකොට මේ පැත්තට තොරණයක් නැති නිසා මේක ඇලම් බිඳුව වගේ ඊට වගේ. ගැටලුවක් නැහැ. මෙතන 500යි මූල 3යි. s මීටර. මූල 3 කියන්නේ 1.73යි 2යි. ඒකෙන් මේක වැඩි කරලා උත්තරේ දැම්මොත් හොඳයි අන්තිම උත්තරේ ලකුණු හම්බ වෙනවා. හරි. ඔයාලා වැඩි හින්දා මම වැඩි කරන්නේ. හරි. එතකොට හරි උදේ ගමන් කරන තිරස් පරාසය. එතකොට හරි කොටස උණ්ඩය ගමන් ගන්න තිරස් පරාසය සමානයි 500 වැඩි කිරීම 1.73යි 2යි. වැඩි කරලා උත්තරේ දාගත්තා ඒක. හරි. ඊට පස්සේ දෙක එනගින උපරිම උස. අන්න උපරිම උස දක්වා චලිතයට දානවා. උපරිම උස දක්වා චලිතය. මම හිතන්නේ පේනවා කියනවා. එතකොට මම දන්නවා උපරිම උසේදී මම කොහොමද මෙතන ඉස්සලා b බිඳුව වෙනවා කියලා. u කියන්නේ මොකද්ද? මෙතන 100යි sin 30නේ. මෙතන ඉතාලේ 100යි sin 30 50යි. හරි. a කියලා කියන්නේ ඍණ 10යි උඩටනේ. යටට 10යි උඩට ඍණ 10යි. හරි. ඊට පස්සේ b බිඳුවයි උපරිම උසේදී හරි ඒක අහන්නේ උපරිම උසනේ s තමයි අහන්නේ. හරි. මොකද කියන්නේ? මෙතන නැත්තේ මොකද? t නැති සමීකරණයක් ගන්නවා. v වර්ග සමාන u වර්ග දෙකේ 3s නේ. ඒක නෑ t. නැති එක පාගන්න බැලිසි. තියෙන්නේ. ඒතකොට එක සමීකරණයක් නේ. හරි. v බිඳුවයි උඩටම ගියාම බිඳුවයි වෙන්නේ. u 50යි වර්ගය. හරි. මෙතන a ඍණ වෙනින්ද මොකද ඍණ දාගෙන යනවා. කමන්නේ ඒ වලේ සීජල හදන්න. 10යි s තමයි ඔය. හරි. මම මේක මෙහෙට අරගෙන 20යි s මෙහෙට ගේනවා. සමානයි 50 පසල් 25 2500යි. s කියලා කියන්නේ 2520 බෙදුවම බිඳුව කැපෙනවා 250 125යි මීටර. එහෙනම් උපරිම උස
125යි මීටර්. උපරිම උස හෙව්වා. ලේසිම විදිහට දැක්කේ මහලොකු දෙයක් නෑ. ඊට පස්සේ උණ්ඩේ පියාසර කාලය යනවා. උණ්ඩේ පියාසර කාලය. සම්පූර්ණම චරිතයේදී කාලය. හරි ඉතින් අපි මුලදීම මේ T10 කියලා ගත්තේ පියාසර කාලය තමයි. අපි කියවන මෙතනදී තමයි මේ T බිඳුව උනේ. පියාසර කාලය තමයි මෙතන ගියාවේ T10. එහෙනම් අපි මේක හොයාගත්ත කරුණු තියෙනවා. එතන දාන්න තුන්වෙනි කොටස. උණ්ඩයේ පියාසර කාලය සමානයි තත්පර 10යි උතන තත්ත්වය. හරි එහෙනම් තමයි ගන්න හදන්නේ.